ආයිබෝවන් පුංචි දුවේ පුතේ අනාගත පොරිස් කලින් අලුත් පාඩමක් අරගෙන ආවා. අද අපි ලෑස්ති වෙන්නේ රචනාවක් ලියන්න. රචනාව ලියන්න කලින් මම ඔයාලට පුංචි වීඩියෝ එකක් පෙන්නන්නම්කෝ. වීඩියෝ එක බලනකොට හිතා ගන්නකෝ මේකේ තියෙන දේවල් මොනවද? අපේ රචනාවට ලියන්න ගන්න පුළුවන් දේවල් මොනවද? මේකට යොදන්න පුළුවන් මාතෘකාව මොකක්ද? ඔන්න වීඩියෝ එක බැලුවාම අපිට හිතෙනවා මේක හිමිදිරි උදෑසනක් කියලා. අද අපි ලියන්න ලෑස්තිනේ හිමිදිරි උදෑසනක් ගැන. ඔන්න අපිට දැන් පුළුවන් දකින්න මේ වීඩියෝ එකෙන් දැකපු දේවල්. ඉර පායලා තියෙනවා, ළමයි පාසල් යනවා, කුරුල්ලෝ පියාඹනවා, අවට පරිසරය හරි ලස්සනයි, මල් පිපිලා තියෙනවා. ඔන්න ඕවා වීඩියෝ එකෙන් අපි දැක්කා. එහෙනම් ඔන්න අපි දැන් මේක උක්තාක්‍යාත සම්බන්ධයෙන් යොදලා ලස්සන වාක්‍ය වලින් ලියන්නේ කොහොමද කියලා ඉගෙන ගනිමුකෝ. මේ විදිහේ රචනා මාතෘකාවලට අනිවාර්යයෙන්ම ඔයාලට මුහුණ දෙන්න වෙනවා. එහෙනම් අපි බලමුකෝ. හිමිදිරි උදෑසන. හිමිදිරි උදෑසන ඔන්න පළවෙනි වාක්‍යය. කන්ද උඩින් ඉර පායාගෙන එයි. කන්ද උඩින් ඉර පායාගෙන එයි. කුරුල්ලෝ කෑම සොයමින් පියාඹති. කුරුල්ලෝ කෑම සොයමින් පියාඹති. ඊළඟට මොකක්ද අපිට ලියන්න පුළුවන් වෙන්නේ? ළමයි කඩිසර ගමනින් පාසල වෙත පියමනිති. ළමයි කඩිසර ගමනින් පාසල වෙත පියමනිති. පාට පාට මල් පිපිලා හිමිදිරි උදෑසන සුන්දර කරයි. පාට පාට මල් පිපිලා හිමිදිරි උදෑසන සුන්දර කරයි. හිමිදිරියට අවට පරිසරය හරිම ලස්සනයි. හිමිදිරියට අවට පරිසරය හරිම ලස්සනයි. ඔන්න ඔය විදියට උක්තාක්‍යාත සම්බන්ධව අපිට හිමිදිරි උදෑසන රචනාවක් ලියන්න පුළුවන්. පුංචි ඔයාලා ඒ වගේ රචනාවක් ලියලා පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ නැරඹුවට බොහොමත්ම ස්තුතියි. අපි නැවත හමු වෙමු. තව චූටි දෙයක් මතක් කරන්නම්කෝ. මේ වගේ වීඩියෝ දිගටම බලන්න කැමති නම් මගේ channel එක subscribe කරන්න. ඒ වගේම ළඟම තියෙන bell icon එක click කරන්න අමතක කරන්න එපා.